මොකද යකෝ කරන්නේ? විජහට වරෙන් මට රෙන්ට වරයි. හරි තාත්තේ මේ එනවා. මට සරමේ රෙවුනොත් තෝ අද ඉඳලා ඉවරයි. හරි මේ සිපර් එක වහගෙන එන්න. Oh shit! බුදුම්මෝ. ඇයි බං? ලැට් එකේ ඉඳලා කෑ ගහන්නේ ඇයි? මොකද යකෝ කෑ ගහන්නේ? නෑ අවුලක් නෑ. තාත්තා කැලේට ගිහින් රෙන්නකෝ. බෑ. උඹ මොකක් හරි කරගෙන කෑ ගහන්නේ? නෑ අයියෝ නෑ. තෝ දොර අරිනවද? මං දොර කඩන්නද? ඔද්දෙයනේ. තෝ මොකද ඔය කරන්නේ? තාත්තගේ හදිස්සිය නිසා තමයි මේ සේරම. කෝ බලපන්. එපා. ඔහොම හිටපන් කෑ ගන්න දෝ. පැත්තෙන්ම හිර වෙලා තියෙන්නේ. ඔහොම හිටපන්. සිබර එක කම්බල හරි ගමු. එපා. හිටපන්. අයියෝ. එපා. තුගෙන් මේ ගෙදර වැඩක් තිබ්බෙත් නැහැ. දැන් මේ පරම්පරාව කියන්නේ කවුද යකෝ? තාත්තා මේ මගුලක් කියනවා. මේ සිපර කවුද? මචං. ගෙදර කවුද? මාමේ. මචං. අනේ පුතේ උඹ හොඳ වෙලාවට ආවේ. මොකද මාමේ? මූ කෙල්ලෙක්ව සෙට් කරගෙනද? කෙල්ලෙක් නම් කමක් නැහැ. මූ හත්මුතු පරම්පරාවට කෙලෙව්වනේ. නෑ. උඹ ඉතින් මාවේ. අඩු මොකද මචං උනේ? පෙන්නපා. අයියෝ මචං. දැන් ඔබ අත්‍යත්තේ පැදලා ඉවරයි. මේක ගාව ගන්න ක්‍රමයක් කියපන් බං. මංගුලක් කියන්න එපා ඔබත් ඇවිල්ලා. ඔබට මම මොකයි කරන්නේ? ඔබට පිරිසුමයි. අම්මට හුඩු කොමලිය ඇවිල්ලා නේද? පිරිසුමයි. අම්බෝ ඔය ගෑනට නම් මේ පැත්ත පාතක එන්න දෙන්න එපා. කිරිසුමයි. මොකද කරන්නේ? ඔහොම එනවද කොමලි ගවලස්සන කියන්න දුව? පුතා නැති වෙලේ ගී අස්තර කින්න ගන්න එක හොඳයි. තාත්තේ? නෑ මුකුත් නෑ. බලපන් කොමලි මූ කරන් තියෙන දේ. අනී කුබන්න චූපිටියෝ. අනී පව් ප්‍රිදිනවද? අයියගේ එකට වඩා එක දිගයිනේ. තාත්තේ? නෑ මොකුත් නෑ. අයියේ කිරිසුමයි. පොල් තෙල් ටිකක් දාලා අරින්නකෝ. තාත්තේ? නෑ මුකුත් නෑ. හැමදේම පොල් තෙල් දාලා අරින්න බෑ කොමලි. අනී පවුචු පෙටිය. නයන මාමි වෙන කරන්න දෙයක් නෑ. පිහිය විතරයි තියෙන්නේ. මොකද කියන්නේ? කපනවත් දාමු.
පිස්සුද බං? මූට වටනා කියන දෙකට තියෙන මෙච්චරයි. වැඩක් නෑ මම. මූට කෙල්ල කැමතිත් නෑ. කෙල්ල කැමති වෙන්නෙත් නෑ. අඩුම තරමේ මුගේ ජීවිතේ හරිය මූට ප්‍රයෝජනක් තියෙන්නේ. නැත්නම් මූට මේක දෙබ්බගේ ප්‍රයෝජනෙකුත් නෑ. කපලවා දාමු මම. තද කරලා අල්ලගනින් පුතේ. Oh no!